Rolls Royce කම්පැනි එක BMW කම්පැනි එක ඇතුලේ තියෙන්නේ. ඒතර BMW කම්පැනි එක ඒ වුණාට කවදාවත් Rolls Royce වල BMW කියලා ගෑලි ගහලා යවන්නේ නැහැ. Mercedes Benz වල තියෙනවා Maybach කියලා වෙනම එක විදිහට මිනිස්සු උච්චාරණය කරනවා. ඒකර එහෙම වෙනම එකක් තියෙනවා. ඒක යාලා තියාගෙන ඉන්නේ Maybach කියලා වෙනම එකකින්. ඒක නම් හැබැයි උන්නම් හිටපු ගමන් Benz කියලා ගහනවා. පිස්සුද වන්දන්නේ නැහැ. කොහොමද මේ එහෙම කරනවා. සහ දැන් Toyota කම්පැනි තමයි Lexus කියන බ්‍රෑන්ඩ් එක. සහ Toyota වලින් ගහන වාහනයක්. ඒ කියන්නේ Lexus ඒකට කලින්ද පස්සද කියන්න මම දන්නේ නැහැ. Century කියලා වාහනයක් ගහන Toyota වලින් ලංකාවේ එකක්වත් නැහැ. Century කියලා බ්‍රෑන්ඩ් එක. ලෝකේ තියෙන උපරිමම හොඳ. ඒ කියන්නේ ඔය Century සෑහෙන්න මම හිතන්නේ ඔට්ටු වෙනවා ඒක Toyota නමින් යන්න. හරියන්නේ නැහැ ඒකත්. ඒ කියන්නේ එච්චර වාහනයක් නැතිම තරම් ඇත්තටම ලෝකේ දැන් අර ස්පෙෂල් එඩිෂන් එකක් තියෙනවා හයිඩ්‍රජන් බන්ධන කියලා. ඒ කියන්නේ එහෙම තියෙන. ඒ කියන්නේ දැන් අර දැන් සමහරක් වෙලාවට වාහන වල එහෙම ගොඩක් අපි ඕක දකින වාහන විතරක්ම නෙමෙයි දැන් ඒක ඕන දෙයකට දාලා සමහරකට පොත්පත් වල අර මෙහෙන් වුණත් එහෙම වගේ ඒවා තියෙනවා. මොකද්ද දැන් හරි නම් මතක නැහැ ලංකාවේම එහෙම එකම කම්පැනි එක ඇතුලින් බ්‍රෑන්ඩ්ස් දෙක තුනක් නම් දෙක තුනකින් එකම මද කම්පැනි එක එකයි. හැබැයි අර ටිකක් විතර මැද මට්ටමේ ක්වොලිටි එකකින් යන එක පොත් జాතියකුයි. ඊට පස්සේ උඩ ක්වොලිටි එකකින් යන දැන් ප්‍රෝමේට් කියලා තියෙන්නේ පොත් జాතියක්. ඒවත් ටිකක් සාමාන්‍යයෙන් මිල අධිකයි නේ ගණන් ඒවා කියන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. එතකොට මේ ඒගොල්ලන්ගෙම තව එක්කුත් තියෙනවා. මට හරියට මතක නැහැ රත්නද වන්ද මොකක් හරි ඔය හොයලා බලන්න දෙකේම එක කම්පැනි එකක් අන්තිමට හැම එකේම ඩිවස්සෙන් ගහනවනේ. අන්තිමට උන්ගේ මේ ප්‍රින්ටින් ෂොප් එක ගහනවා දෙකම එකයි. එක කම්පැනි එක ඒක පක්කර එහෙමයක් තියෙනවා. මේකත් තියෙනවා ප්‍රෝමේට් ලගේ තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කොහොමද. ඒතර උන් අර මේ දෙකම එකම එකේ යවන්නේ නැහැ. එකම එකේ වුත් නර මිනිසුන් නිකන් ගතියක් නැහැ. ප්‍රෝමේට් එක ගන්න එකට එනවනේ පොඩි ආත්ම තෘප්තියක් වගේ එකක් අර මම ප්‍රෝමේට් එකක් ගත්තා. ඒ ආත්ම තෘප්තිය නැති වෙන හින්දා ඒක එක බ්‍රෑන්ඩ් නේම් එකේ යවන්නේ නැහැ. දැන් වාහනවල ඕක බොහොම තදින් තියෙනවා. දැන් Rolls Royce කම්පැනි එක BMW කම්පැනි එක ඇතුලේ තියෙන්නේ. ඒතර BMW කම්පැනි එක ඒ වුණාට කවදාවත් Rolls Royce වල BMW කියලා ගෑලි ගහලා යවන්නේ නැහැ. මොකද එහෙම නේද කියන්නේ. කම්පැනිස් එක පටන් ගන්න වෙනම. නමුත් දැන් මේ වෙනකොට BMW කම්පැනි එක Rolls Royce කම්පැනි එක Rolls Royce කම්පැනි එක තියෙන BMW යට තියෙන. ඒතර BMW ලගේ ෆ්ලැග්ෂිප් මොඩල් එක විදිහට වගේ තමයි ඒගොල්ලෝ Rolls Royce එක තියාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ සිස්ටම්ස් වල දෙකම එකයි. ඇතුලේ යන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක අර ඩිස්ප්ලේ නම් මනම් ඒවට සම්පූර්ණයෙන් එකම එකක් යන්නේ දෙකේ. ඊට පස්සේ Mercedes Benz වල තියෙනවා Maybach කියලා වෙනම එක විදිහට මිනිස්සු උච්චාරණය කරනවා. ඒකර එහෙම වෙනම එකක් තියෙනවා. ඒක යාලා තියාගෙන ඉන්නේ Maybach කියලා වෙනම එකකින්. ඒක නම් හැබැයි උන්නම් හිටපු ගමන් Benz කියලා ගහනවා. පිස්සුද වන්දන්නේ නැහැ. කොහොමද මේ එහෙම කරනවා. සහ දැන් Toyota කම්පැනි එක තමයි Lexus කියන බ්‍රෑන්ඩ් එක. Lexus Toyota දෙක එක කම්පැනි එක. අර වෙන්නේ Toyota වාහන ටිකක් අර මිනිස්සු අතර රෙජිස්ටර් වෙනවනේ හොඳ භාවිතයට හොඳ වාහනයක් විදිහට. එතකොට කියන්නේ ඒක ප්‍රශ්නයක් වෙන කම්පැනි එකේ නේ ප්‍රශ්නයක් වෙලා තමයි Lexus හදන්නේ. කියන්නේ දැන් ලෝකේ එක බ්‍රෑන්ඩ් තියෙනවා. වෙන ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් තියෙනවා. භාවිතයට පාවිච්චි කරන බ්‍රෑන්ඩ්ස් මේ එක ඒවා තියෙනවා. දැන් Toyota කියන්නේ ලෝකේ තියෙන ලීඩින්ග්ම වාහන බ්‍රෑන්ඩ් එක නේ මේ දවස්වල දැනටත් මම හිතන්නේ සාමාන්‍යයෙන් එහෙම ඇති තාමත් Toyota වලට කිට් වෙන්නේ නැතුව ඇති මොන ඉලෙක්ට්‍රික් කොහමව තමයි ළඟදී ඒක නැති වෙයි. කොහොම හරි බොහොම මෑතක් වෙනකම්ම මේ Toyota තමයි ලෝකෙම නම්බර් 1 කම්පැනි එක වාහන සම්බන්ධව. එතකොට හැබැයි ඒගොල්ලන්ට එන ප්‍රශ්නයක් කරනද උන්ට ඕන තරම් සල්ලි තියෙනවා. උන්ට උපරිම ෆ්ලැග්ෂිප් වාහන ගහත හැකි. ලෝකේ තියෙන හොඳම ලෙවල් එකේ වාහන උන්ට ගන්න පුළුවන්. සවුන් ගැහුවා එහෙම වාහන. හැබැයි එකෙක්වත් ඒව ගන්න නෑ අර දැන් වාහනේ ස්ටේටස් එකට කියලා ගන්න මිනිස්සු ඉන්නනේ. ඒක වාහනේ ගන්න පදින්න නෙවෙයි ගෙදර තියලා කියන්නේ. හරිද? ඒක අර නිකන් මොකක් හරි වෙන අමුතු ආසාවකට ගන්න. භාවිතයට නෙවෙයි. ඒක ආත්මලාභයක් වෙනුවෙන් හරි මොකක් හරි එහෙම එකට ගන්න. එහෙම තැනක් හැදෙනවනේ එක තැනක. දැන් මේ මිනිස්සු Toyota වල කොච්චර හොඳ වාහන ගෙවුවත් ගන්න කැමති නෑ. ඒ කියන්නේ Toyota නීති හැමෝම ගාම තියෙනවා සහ ඒක මිනිස්සුන් අතර රෙජිස්ටර් වෙලා තියෙන හොඳ පාවිච්චියට හොඳ කැඩෙන්නේ නැති නියම බ්‍රෑන්ඩ් එකක් විදිහට. භාවිතයට හොඳ බ්‍රෑන්ඩ් එකක් විදිහට. ඔය මේ අර ස්ටේටස් එක මත වාහන ගන්න මිනිහෙක් භාවිතය කියන එක හිතන්නේ අන්තිමේට. ඌ භාවිතා කරන්නේ නැහැ ඒක. නිකන් ගන්න. ඒ වගේ එකක් නෙවුම් කරන්නේ. ඒතකොට මේ මිනිස්සු සමහරක් වෙලාවට අරකින්ද වාහනේ කොච්චර ලක්ෂද වුණත් Toyota වීම මත ගන්නෙ නැහැ. එහෙම එකක් හදනවා. පස්සේ තමයි ඒගොල්ලෝ Lexus කියලා කම්පැනියක් ගහමු කියලා අර වාහන ටිකම Lexus කියලා වෙන එකකින් ගහලා යවනවා. ඕක ගාලා ගන්නවා ඉතින් මිනිස්සු. එහෙම. ඒක හරියට Lexus එක Toyota නෙවෙයි. ඒකේ හැම වාහනෙම එක තැනකින් උඩින් ගෙවන්නේ. පල්ලෙහා ලෙවල් එකේ වාහන යාලා ගහන්නේ. සහ Toyota වලින් ගහන වාහනයක්. ඒ කියන්නේ Lexus ඒකට කලින්ද පස්සද කියන්න මම දන්නේ නැහැ. Century කියලා වාහනයක් ගහනවා Toyota වලින්. ලංකාවේ එකක්වත් නැහැ. Century කියලා බ්‍රෑන්ඩ් එක. ලෝකේ තියෙන උපරිමම හොඳ. ඒ කියන්නේ ඔය Century සෑහෙන්න මම හිතන්නේ ඔට්ටු වෙනවා ඒක Toyota නමින් යන්න. හරියන්නේ නැහැ ඒකත්. ඒ කියන්නේ
එච්චර වාහනයක් නැතිම තරම් ඇත්තම ලෝකේ දැන් අර අපි අර ගොඩාක් වෙලාට හොඳම වාහන කියලා ගන්න වාහන ටිකක් තියෙනවා අපි අහලා දැකලා තියෙන වාහන ටිකක් හොඳයි කියලා හිතනේවා ටිකක් සෙන්චරි කියන එක ඒ ඔක්කොටම වඩා උඩින් බොහෝ විට තිබුණේ ඒ හදපු කාලේ දැන් නම් හදනවා මොකද්ද ප්ලාස්ටික් කැල්ලක් වගේ එකක් එච්චරම දෙත් නැහැ මම දන්නේ හොඳද නැද්ද කියලා කැත කියන්නේ අනේ මන් දා හරි කොහොම හරි මේ කාලයකට කලින් මේගොල්ලෝ ඔය ටිකක් ඔය 90 ගණන් වල 2000 ගණන් වල වගේ ගහව සෙන්චරි කියලා කාර් එක මාරම එකක් ඒ කියන්නේ එහෙම නෑ ඇත්තටම වෙන වාහනයක් නැතිම තරම් ඒ රෝල්ස් රොයිස් වලට බෝඩ් වෙන්න බැරි මට්ටමකට ගහපු සෙන්චරිස් තියෙනවා ඒගොල්ලන්. හරි. හැබැයි ඒත් ගියේ නෑ. ඒ කියන්නේ ඒක මුලින්ම ටොයෝටා සෙන්චරි කියලා ගැහුවේ. ඒ හින්දා ඒකත් ගියේ නෑ. පස්සේ ඒක යාලා බ්‍රෑන්ඩ් කරන ගත්ත ටොයෝටා කියලා ගලවලා සෙන්චරි විතරක් කියනවා. ඒතර සෙන්චරි ඒකේ ලෝගෝ එකක් ටොයෝටා එක ගලවලා වෙන ෆීනික්ස් කුරුල්ලෙක් ඉන්න එහෙම එකක් ගැහුවා. දැන් ටිකක් ඊට පස්සේ ඒක සම්බන්ධ වෙනම බ්‍රෑන්ඩ් නේම් එකක් හැදුනා. අර ඒ වගේ ස්පෙෂල් එඩිෂන්ස් තියෙනවනේ. තියෙන එක නිකම් ඊට වඩා ටිකක් මොඩල් එක ප්‍රබල වෙනකොට වෙන අලුත් නමක් දෙනවා. ඒ වගේ මේ ද්විද්‍රව අන්තර්ක්‍රියාවල ටිකක් ප්‍රබල જાතියකට ටිකක් ප්‍රබල කියන්නේ ඔය ඩෙල්ටා මයිනස් එක එහෙම හොඳ ඩෙල්ටා මයිනස් එකක් වෙන ඩෙල්ටා ප්ලස් එක එහෙම ටිකක් සාමාන්‍ය වට වඩා හොඳ ඩෙල්ටා ප්ලස් එකක් වෙන ඒ වගේ අවස්ථාවල එන මේ ද්විද්‍රව අන්තර්ක්‍රියාවලටම H බන්ධන කියලා තව නමක් දෙනවා. මේක H බන්ධනයක් නෙවෙයි. මේක සාමාන්‍ය ද්විද්‍රව බන්ධනයක්. H බන්ධන කියන්නේ මොනවද කියලා අපි ඊළඟට කතා කරමු. එහෙම જાතියක් කොහොමද මේක ඇතුලේ